මේකනේ ලන්ච් එක කියලා මම ලන්ච් එකක් ගන්න ගියා ඩොමිනෝස් එකට. කට විතර කනකොට මට තේරුණා මේ ඇතුලේ බත් එක ඔක්කොම ගන්න එපා. Welcome to our channel, Ego Family. Hi, ඉතින් ඔන්න ඔයාලා දන්නවා වීඩියෝ එක පටන් ගන්නකොටම මම අද කොහාටද යන්නේ කියලා. ඉතින් ඔන්න මම ගියා ඩොමිනෝස් එකට ලන්ච් එක ගන්න. ඇත්තටම ලන්ච් එක ගන්න තමයි මම ඩොමිනෝස් එකට ගියේ. ඉතින් මේ තමයි ගාල්ලේ ඩොමිනෝස් අවුට්ලට් එක. ඕනි කෙනෙක් දන්නවා ගාල්ලේ ඉන්න කළුවැල්ලේ තමයි මේ ඩොමිනෝස් අවුට්ලට් එක පිහිටලා තියෙන්නේ, ගාල්ලේ තියෙන එක. ඉතින් මම අද ගියේ ලන්ච් එක ගන්න. එයාලගේ දැන් මේ දවස්වල තියෙනවා රයිස් ඔෆර් එකක් 399 වලට. අන්න ඒ රයිස් ෆ්ලේවර්ස් ඩොමිනෝස් රයිස් එක try කරන්න තමයි මම අද ඩොමිනෝස් එකට ගියේ ලන්ච් එක වෙනුවට. ඉතින් ඒගොල්ලන්ගේ ෆ්ලේවර්ස් හතරක්, ෆ්ලේවර්ස් කියන්නේ varieties හතරක් තියෙනවා. Devil chicken, ඊට පස්සේ pepperoni biryani with veggies, ඊට පස්සේ තිබුණා devil chicken biryani with veggies, Sri Lankan curry chicken biryani with veggies කියලා. මෙන්න මේ varieties හතර තමයි ඒගොල්ලන්ගේ ඩොමිනෝස් එකේ මේ rice varieties හතර විදිහට තියෙන්නේ. එතකොට රුපියල් 399ක් තමයි එක පෝෂන් එකක් වෙන්නේ. ඊට අමතරව මේ රයිස් පෝෂන් එකත් එක්ක ඔයාලට පෙප්සි එකක් හම්බෙනවා. එතකොට මේ දෙකම තමයි ඔයාලට රුපියල් 399කට ඩොමිනෝස් එකෙන් දෙන්නේ. ඉතින් මේ varieties හතරෙන් මම try කරන්න හිතුවා devil chicken variety එක. devil chicken එක අතරම chicken devil කියන එකට මම ගොඩක් ආසයි. chicken wings වලටත් ආසයි. මම devil chicken තමයි මේ අද try කරනවා කියලා හිතුවේ. ඉතින් වීඩියෝ එක දැන් මම මේ ඇත්තටම වොයිස් කරන්න ගෙදර ඇවිල්ලානේ. ඉතින් මේ වොයිස් කරන අතරතුරේ මට මතක් වෙනවා එතන ගිහිලා වෙච්ච දේවල්. අනේ ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් අනිවාර්යෙන්ම බලන්න. Hi, ඉතින් ඔන්න අද මම early lunch එකක් ගන්න හිතුවා. ඉතින් early lunch එකක් ගන්න ගියා. අද මම උදේ ඉඳන්ම ඉක්ු වැඩක් කරා. මට හරිම tired. ඉතින් මම හිතුවා breakfast එක ගත්තේ නැති නිසා early lunch එකක් ගන්න ඕනි කියලා. ඉතින් early lunch එක ගන්න මම අද ආවේ කොහෙද දන්නවද? මම ආවේ Domino's එකට. ඉතින් Domino's එකේ තියෙනවා lunch offer එකක් උදේ 11 ඉඳන් හවස 3 වෙනකන් තමයි offer එක තියෙන්නේ. varieties හතරක් තියෙන lunch offer එකක් තියෙනවා. ඉතින් මේ lunch offer එකේ මොනවාද varieties හතර සහ ඒකේ තියෙන include වෙන්නේ මොනවාද කියලා මම ඔයාලට ඉස්සරහට කියන්නම්. ඉතින් දැන් මම මගේ order එක place කරා. දැන් ඉතින් බලාගෙන ඉන්නවා ඒක එනකම්. අපි බලමු ඒකේ රස කොහොමද, මොනවද include වෙලා තියෙන්නේ, ඒ වගේම price එකට worth කියන එක අපි බලමු. මේක ඇත්තටම price එක මම කියවන්නේ 399. ඔයාලා dining කරනවා නම් ඒ price එකට ගන්න පුළුවන්. take away කරනවා නම් 499 වෙනවා. ඒ කියන්නේ price එකක් තවත් වෙනවා. ඉතින් අපි බලමු අද මේ Domino's එකේ මේ lunch offer එක කොහොමද කියලා. ඔන්න විනාඩි 15ක් 20ක් විතර බලන් හිටියට පස්සේ මගේ order එක ආවා. ඉතින් ඒ ගර්ල් අතරම order එක ටුක් ගාලා මෙසුඩින් තිබ්බා. එයා ටින් ගාලා අනිත් පැත්තට ගියා. මම thank you කියලා කිව්වා. ඒකටත් එයා reply respond කරේ නෑ. මන් දන්නේ Domino's එකේ අයට මොකද වෙලා තිබ්බේ කියලා. Anyway ඉතින් ඔන්න දැන් මගේ යන්නේ හරිම ලස්සන කතාවක්. මේ ඩොමිනෝස් එකේ රයිස් එක try කරන්න ගිහිල්ලා මට උන දේ
හපොයි වෙච්ච දෙයක් කියන එක ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මොකද මේක බලන්න වටිනවා. ඉතින් මට එක බිලට බිල් දෙකක් හම්බ වුණා. ඉතින් එක බිලක් මම ওই බෑග් එකේ දාගත්තා. මොකද මේ කියන්නේ 300 ඔයගොල්ලෝ බලනවා ඊට පස්සේ 399 මේවා දෙකක් මොකද්ද කියලා එක 399යි මම පේ කරේ. එයා මට ඕඩර් එක දෙනකොටත් බිල් එකක් දුන්නා. ඊට පස්සේ ඊට කලිනුත් මට බිල් එකක් දුන්නා. ඉතින් හරි ඒක නෙමෙයි කතාව. ඉතින් ඔන්න දැන් මම මගේ ඕඩර් එක ආව ඩෙවිල් චිකන් බිරියානි එක ඕපන් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් සුවඳක් නම් තිබුණා ඇත්ත කියන්න ඕනේ. අම්තු කියන්නේ අර හරිම රස සුවඳක් රාස හිතෙන සුවඳක් මුලින් තිබුණා. ඉතින් අන්න මං මේන්න තියෙනවා මුලින් ඔන්න ඔහොම තමයි අපිට රයිස් එක බලා ගන්න තිබුණේ. ඉතින් ඊට පස්සේ ඔන්න ළමයි මම කන්න පටන් ගන්න හදන්නේ. සුවඳ මං කියවනේ හරිම සුවඳයි කියලා. හොඳ සුවඳක් තිබුණා. ඉතින් මං උඩින් ඉස්සෙල්ලාම උඩ තියෙන ටිකක් කෑවා. ඒතකොට මට රසක් දැනුණා. ඒ කියන්නේ එපා වෙච්ච රසක් නෙමෙයි. අර ඉස්සෙල්ලාම එක කාලා බැලුවහම රසක් දැනුණා. ඊට පස්සේ ඔන්න ටික ටික මම තව එකක් කෑවා. ඔයාලා හොඳට බලාගෙන ඊට පස්සේ ඔන්න ඊට පස්සේ මට පොඩි සැක සහිත ගතියක් ආවා. ඒ නිසා මම පොඩක් වටෙත් අල්ලලා බැලුවා. ඉතින් ඊට පස්සේ ඔන්න මම මැදින් ටිකක් කාරලා මැදින් අරගෙන කටක් කාලා බැලුවා. ඔන්න එතකොට තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ. ඒ මොකද්ද දන්නවද? ඒක බලන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ අන්තිම බලන්න. ඉතින් ඒකට ප්‍රශ්නෙට විසඳුම අරගෙන තමයි ඕක ආපහු මේ ආවේ. දැන් පේනවද ඔයාලට දුන්දාමමින් තියෙනවා මගේ කෑම එක. ඉතින් ඉස්සෙල්ලා දුන්දාමමින් නැති වෙන්නත් දැන් කෑම එකේ දුම් දාන්නත් හේතුවක් තියෙන්න ඕනේ නේද? ඉතින් ඒ හේතුව බලන්න නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ අන්තිම වෙනකම්ම බලන්න. මම ඒකට හේතුව කියනවා. මොකද කියන්නේ අර දැන් අපි සාමාන්‍යයෙන් දෙයක් සල්ලි දීලා ගන්නවා නම් අපි ආසාවෙන් දෙයක් කන්න යනවා නම් ඒ දේ අපේ හිත සතුටු වෙන විදිහට අපිට සැටිස් වෙන විදිහට ඒ දේ තියෙන්න ඕනේ. පළවෙනි පාරම අර first impression is the last impression කියනවා. ඒතකොට first impression එකම මුලින්ම නැති වුණාට පස්සේ ඒක ඊට පස්සේ ආපහු හරි අමාරුයි අපිට ටිකක් හදාගන්න. ඉතින් දැන් මේ රයිස් එක hot වෙට තිබුණ නිසා මම ටිකක් කෑවා. මොකද මම ඇත්තටම හරීම බඩගින්නේ හිටියේ. මම ඔයාලට කිව්වානේ මුලදීත් මම බ්‍රෙක්ෆාස්ට් අරගෙන නෙමෙයි හිටියේ. ඒ නිසා මම කියන්නේ ටිකක් කෑවා. මේ ඇත්තටම කාගෙන යනවා නෙමෙයි. මම ෆාස්ට් ෆෝවර්ඩ් කරලා තියෙන වීඩියෝ එකේ මේ ටික. ඉතින් ඒ කන ගමන් මම පෙප්සි එකක් ඩ්‍රින්ක් කරා. ඉතින් අර ඔය පොඩි මාළමිරිස් කෑලි වගේ තියෙනවනේ ඒවා තමයි මම අයින් කරේ. ඉතින් ඔයාලට පේනවා හොඳටම දුම් දානවා දැන්. හැබැයි ඉස්සෙල්ලා දුම් දැම්මේ නෑ. මුලින්ම වේට්‍රස් එක ගෙනත් දෙන වෙලාවේ ඕපන් කරනකොට මේ වගේ දුම් දැම්මේ නෑ. ඒක ඔයාලා හොඳට බලන්න වීඩියෝ එක පස්සට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒකට හේතුව. ඉතින් ඔයාලට මගේ මූණ දැක්කහම තේරුම් ගන්න පුළුවන් වෙයි ටිකක් මොකක්ද දැන් වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම හරිම ඩිසපොයින්ට් වෙලා මම හිටියේ. ඉතින් මේ වීඩියෝස් ටික ගත්තේ අතරම තවත් කෙනෙක් අමාරුවේ වැටෙන එකක් නැති වෙයි. අමාරු වැටෙන කියන්නේ මේක මහා අමාරුවේ වැටෙන දෙයක් නෙමෙයි. ඒ වුණාට අපි කස්ටමර්ස්ලා විදියට අපි දෙයක් ෂොප් එකකින් පර්චේස් කරොත් ඒකට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනි කියලා තමයි මම හිතන්නේ. මොකද අපි මිලක් ගෙවලා තමයි යම්කිසි බඩුවක් ගන්න. ඉතින් ඔයාලට පේනවා ඉතුරු වුණ ටික මම ආපහු පැක් කරගත්තා. ඇත්තටම මට ගෙදර ඇවිල්ලා වීඩියෝ එක කරන්න ඕන නිසා තමයි මම මේ ඉතුරු ටික ආපහු අරගෙන ආවේ. නැත්නම් මම ඒකත් එතනම තියලා යනවා. ඒ තරමට මට එපා වුණා. ඉතින්
වීඩියෝ එකේ අන්තිම බලන්න අනිවාර්යෙන්ම. එතකොට ඔයාලට රීසන්ස් ඔක්කොම දැනගන්න පුළුවන් ඇයි මට මෙහෙම උනේ කිය. අනේ හපොයි මට වෙච්චි දෙයක්. මේකනේ ලන්ච් එක කියලා මම ලන්ච් එකක් ගන්න ගියා ඩොමිනෝස් එකට. අයියෝ මට එපාම වුණා. ලන්ච් නෙමෙයි මොකක්වත් එපා මොකක්වත් කන්න හිතුනේ නැහැ මට ආපහු ඩොමිනෝස් එකෙන්. ඉතින් මෙන්න මේක මම මේ චේන්ජ් කරන්නෙත් නැතුව ගෙදර ආපු ගමන්ම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මොකද ඒක අර ඔයාලත් ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් අපරාධ නිසා. ඉතින් මෙන්න මේක තමයි මම ගත්තේ. මේ එනේ 399ට එන අර මේකනේ ලන්ච් එක කියලා ඒගොල්ලෝ දුන්න රයිස් එක. ඉතින් මෙන්න මේක මං එතෙන්දිත් වීඩියෝ එකක් ගත්තා. මං ඇත්තටම කෑවේ නැහැ ඒක. මට ඉවර කරගන්න එහෙම කන්නවත් මට ඒක ලොකු මේකක් තිබ්බේ නැහැ. මම ඊට පස්සේ පෙප්සි එක බීලා මේක එහෙම අරගෙන ආවා මට වීඩියෝ එක කරන්න ඕන නිසා. මොකද නැත්තම් තවත් කිරින් මේ වගේ ගිහිල්ලා කන්න බැරුව වුණොත් අපරාධ නිසා. ඉතින් ඔන්න මේ තියෙන්නේ මෙන්න බත් එක. එහෙමම භාගයක්ම මම අරගෙන ආවා. අමාරුවෙන් ටිකක් කෑවා. ඉතින් ඔයාලා හිතන්න මෙන්න එයාලගේ රයිස් එක. එතකොට මෙන්න මේ රයිස් එකේ මේ බලන්න මේ නිකන් 3-5 රහක් එන්නේ ඒ බත් එකේ. මේ බත් එකේ කිසිම ක්වොලිටි එකක් නැහැ. ඒ කියන්නේ මේ අර අමුතු 3-5 රහක් එනවා මෙන්න මේ බත් එකේ. ඒක දැක්කහම පේනවා නිකන් අර චූටි චූටි නිකන් 3-5 කෑලිත් එක්ක. මොකද බිරියානි එකේම 3-5 කෑලි අහුවෙන විදියක් නැහැනේ. අනිත් එක මම ගත්තේ ඩෙවිල් චිකන් එක. එතකොට මේ තියෙන්නේ මෙතන මේ DEV කියලා තියෙනවා. ඩෙවිල් චිකන් කියන එක තමයි මම ගත්තේ. එතකොට ඩෙවිල් චිකන් එක වෙනකොට හොඳ සෝස් බේස් එකක් එක්ක චිකන් එක ඩෙවල් වෙලා තියෙන ෆ්‍රයි වෙලා වගේ. මේකේ එහෙම එකක් නෑ. දැන් මේ පේනවද ඔයාලට? මේකේ මේ නිකන් අර මිරිස් කෑලි වගේ දවටලා මිරිස් කෑලි නිකන් දැවටිච්ච චිකන් කෑලි ටිකක් තමයි මේකේ මෙතන මේ තියෙන්නේ. ඉතින් එතකොට හිතන්නේ මේක කන්නේ කොහොමද කියලා. ඩෙවිල් චිකන් එකක් නම් ඉතින් ඒක හොඳ ටිකක් අඩුම මේ සෝස් බේස් එකක් අර චුට්ටක් සෝස් හරි තියෙන්න බෑ. අඩුම සෝස් එකක්වත් දුන්නේ නෑ. මෙන්න මේ වගේ නිකන් මේ ඔයාලට පේනවා ඇති නිකන් කොහොමද කන්නේ නෑනේ මං 3-5 ටිකක් නිකන් කෑලි මිරිස් ටිකක් එහෙම කලවම් කරපු චිකන් එකක් තමයි මේකේ තිබ්බේ. ඉතින් ඇත්තටම මම මේක අරගෙන ආවේ මට මං ඇත්තටම එතන ඉඳන්ම වීඩියෝ එකේ මේ ටික කියන්නත් හදලා අපහු මං තනියෙන් ගියේ. මට නිකන් හරිම නිකන් අර 아무තුයි වගේ එතන ඉඳන් මේ විදියට කතා කරන්න බැහැනේ. ඒ නිසා තමයි මං හිතුවේ ගෙදර ආපු ගමන් මම මේ වීඩියෝ එකේ ඉතුරු ටික අරගෙන ඔයාලට දානවා කියලා. ඒ කියන්නේ කන්නම බෑ ළමයි. මේකනේ ලන්ච් එක කියලා 399 වලට ඩොමිනෝස් එකේ තියෙන මෙන්න මේක. ඒක නම් ගන්න එපා. කිසිම සල්ලි වලට කිසිම වටිනකමක් ලැබෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි අර පාරේ කඩේකින් බත් එකක් ගත්තනම්. මේක මං කිව්වේ මේ 3-5 නිකන් අර 3-5 කෑලි එක්ක 3-5 රහ බත් එකක්. එතකොට චිකන් කෑලිත් ඒ වගේ. මේ බලන්න මේ චිකන් කෑලි නිකන් මේ හොඳට බලන්නකෝ ඔයාලා. චිකන් කෑලි නිකන් මිරිස් කෑලි දවටලා නිකන් තම්බපු චිකන් එකක් තියෙන. සාමාන්‍යයෙන් ඩෙවිල් චිකන් එකක් කිව්වහම මේ චිකන් ෆ්‍රයි වෙලා තියෙන්න ඕනේ. අඩුම චිකන් කෑලි ෆ්‍රයි වෙලාවත් නෑ. අයියෝ මට එපා වුණා ඒක නම්. හායි නම් යන්නේ නෑ කියලා මං හිතුවේ. මං දන්නේ නෑ මං පීට්සා නම් කොහොමත් කන්නේ නෑ ඩොමිනෝස් එකෙන්. මේ වගේ රයිස් ඔෆර්ස් නම් තිබ්බට මම try කරන්න යන්නේ නෑ. මගේ මුළු දවසම එපා වෙලා ගියා මට මේකෙන්. මොකද මං හරි ආසාවෙන් ගියේ. ඔයාලට වීඩියෝ එකේ මුල් ටික දැක්කම තේරෙනවා ඇති. හරිම ආසාවෙන් ගියා මම මේක කාලා කියන්නේ try out කරන්න බලන්න කියන්නේ රස ඇතිනේ කියලා. හැබැයි ඉතින් මගේ අවාසනාවට වෙන්නේ නැති කිසිම රහක් නැහැ. ඉතින් අනේ මේ KFC නෙමෙයි KFC නෙමෙයි මේ ඩොමිනෝස් එකේ අයියෝ මට නමුත් පැටලෙනවා. මේ ඩොමිනෝස් ඩොමිනෝස් එකේ
මේගොල්ලා දෙන මේකනේ ලන්ච් එක කියන ඔෆර් එක 399 වලට 399ට තියෙන ලන්ච් ඔෆර් ලන්ච් ඒ පෝෂන්ස් නම් try කරන්න එපා කන්න එපා මම නම් කියන්නේ රස නැහැ මේ මම කෑවේ ගාල්ලේ අවුට්ලට් එකෙන් මං හිතන්නේ ඉතින් ලංකාවේ ඕනම තැනක තියෙන එක එකම රසක් වෙනවානේ අනිවාර්යෙන්ම ඉතින් ඒගොල්ලන්ගේ ඩොමිනෝස් ඒ චේන් එකේ විදිහට ඉතින් අනේ ඒක නම් try කරන්න එපා මට නම් එපා වුණා මේක එහෙම භාගයක්ම මම එහෙම කියන්නේ මේක ෆුල් වෙන්නම දෙන්නෙත් නෑනේ බොහොම අමාරුවෙන් ටිකක් කෑවා ඉතුරු ටික මේ ඔක්කොම ගෙදර ගෙනල්ලා අපේ බව්වට දෙන්න තමයි දැන් මම මේක අරගෙන යන්නේ ඉතින් ළමයි ඩොමිනෝස් එකේ 399ට තියෙන රයිස් ඒ ඔෆර් එක රයිස් ඔෆර් එකක් නෙමේ රයිස් varieties ගන්න එපා අපි තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු මම අතන ඊළඟට වෙන වීඩියෝ එකක් දාන්න ඉතින් මම මේක අද කන්න කිව්ව නිසා මේ වීඩියෝ එක දැම්මේ අපි තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ගිහින් යන්නම් bye bye අනේ ඉතින් මේ බච් එක දැක්කහම මං හිතන්නේ කාටවත් එහෙම අර කන්න ආසාවක් නම් හිතෙන්නේ නැහැ මම වීඩියෝ එක ඉවර කරාට අනේ වීඩියෝ එක ඉවර කරාට වැදගත්ම කැලේ කියන්න බැරි වුණා වැදගත්ම කොටස අනේ ඉතුරු ටිකත් අනිවාර්යෙන්ම අහන්න ඒ කොටසට මට අර තිබ්බ කලබලයට ඒක එපා වෙලා මට මේක කාට හරි කියන්න ඕනේ කියන ඉක්මනට තිබ්බ උවමනාවට ඒකත් අමතක වුණා ඉතින් අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න අන්තිම චුට්ටක් බලන්න අමතක කරන්න එපා විශේෂම දේ තමයි මේ රයිස් එක මම ඕඩර් කරලා ඉවර වෙලා විනාඩි 15ක් විතර 15ක් 20ක් විතර බලන් හිටියා. බලන් හිටියට පස්සේ මේක අරගෙන ගර්ල් කෙනෙක් ආවා. ඊට පස්සේ දැන් ඔයාලට ඒක මගේ වීඩියෝ එකේ මුල් ටිකේ ඇති. ඒ කියන්නේ මම කාලිවරලා එක පාට නැවැත්තුවා. මට ඇත්තටම මේ බත් එක මේකේ තිබ්බ කියන්නේ මුල් උඩ හරියමට එච්චර දැනුන්නේ නැහැ. මම එකක් කාලා දෙකක් හට දෙවෙනි කට විතර කනකොට මට තේරුණා මේ ඇතුලේ බත් එක ඔක්කොම කූල් කියලා. ඉතින් කූල් බත් එකක් කන්න නෙමෙයිනේ මම ඩොමිනෝස් එකේ මේ ඩයිනින් කරන්න යන්නේ. ඊට පස්සේ මම කරපු වැඩේ එතන හිටපු ගර්ල් කෙනෙකුට කතා කරලා ඒ වේට්‍රස්ටම කතා කරලා මම කිව්වා මේ බලන්න මේ බත්තට කූල් කියලා. ඊට පස්සේ එයා කිව්වා පොඩ්ඩක් ඉන්න මේ මිස් කියලා. එයා ගියා. ගිහිලි ඉවරලා විනාඩි 5කින් විතර ආපහු ඇවිල්ලා කිව්වා ඉන්න මිස් මේක අවන් බේක් නෙන්නේ ආපහු අවන් බේක් කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ මං ඉතින් වැඩි සීන් එකක් ක්‍රියේට් කරන්න ඕනෙත් නැහැ කියලා ඕකේ කියලා හිටියා. ඊට පස්සේ කොහොම හරි මෙයා මේක අරන් ගිහිල්ලා තව විනාඩි 10ක් විතර අරගෙන බේක් කළා ඔන්න අරගෙන ආවා. එතකොට නම් හොඳටම දුන් දදා තමයි තිබුණේ. ඉතින් අර විනාඩි 5ක් විතර මම මේක කූල් කියලා කිව්වට පස්සේ ගියානේ ගිහිල්ලා විනාඩි 5ක් විතර හිටියානේ මට හිතෙන්නේ මැනේජර් එකෙන් අහන්න ඇති මැනේජර් දෙන උත්තරේ තමයි එයා ඇවිල්ලා මට දුන්නේ. හැබැයි එයාලා තමයි මීල්ස් ප්‍රෙපෙයාර් කරන්නේ එතන පල්ලෙහා ඉඳන් කැෂියර් එකට ඒ කියන්නේ පිටිපස්සේ එතන ඉඳගෙන. ඉතින් එයාලා දැනගන්න එපා මේක කූල් වෙන්න හේතුව එයාලා කරපු දෙයක් නිසානේ. ඉතින් මේක සෙට් මේ මෙනු එක ඒකේ වෙලේ oven එකේ බේක් කරලා එහෙම නැත්නම් මයික්‍රෝවේව් දාලා වෙන්නේ නැති දෙන්නේ. ඉතින් ඒක එහෙම දෙනවා නම් එයාලා දැනගන්න ඕනේ කස්ටමර්ට සර්ව් කරන්න කලින් මේක හරියට හොට් ඒ කියන්නේ අවශ්‍ය සාමාන්‍යයෙන් හීට් කරන ලෙවල් එකක් තියෙනවා. එතකොට ඒ ලෙවල් එකටම හීට් කරලා කුක් වුණාට පස්සේ එපයි අපිට සර්ව් කරන්න. ඉතින් එහෙම කරන්නේ නැතුව බාගෙට කුක් කරලා ඉවර වෙලා කූල් රයිස් එකක් කූල් දේවල් එක අපිට සර්ව් කරාට පස්සේ ආපහු අපි කම්ප්ලේන් කරාම තමයි ආපහු ගිහිල්ලා නියමිත විදිහටම කුක් කරගෙන ආවේ. ඒකත් ඉතින් නියමිත විදිහට කුක් කරාද දන්නේ නැහැ. මම කියපු නිසා ඒකත් කරේ. ඉතින් මන් දන්නේ නැහැ ඩොමිනෝස් එකේ ඇයි මෙහෙම සර්විස් එකක් දෙන්නේ කියලා. මම කලින් පාරකුත් ඔයාලට වීඩියෝ එකක් දැම්මා. ඒත් එයාලගේ ඔෆර් එකක් try කළා. හැබැයි එතකොට නම් මේ වගේ කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. මම දන්නේ මේකට මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ කියලා. ඉතින් ඒක මට ඒක තමයි අනිත් ඩිස්කස්ටින්ග්ම වැඩේ. මට කූල් කියන්නේ කූල් කෑම මම ෆ්‍රිජ් එකේ දාලවත් අර කූල් බීම් එකක් බොනවා අයිස්ක්‍රීම් කනවා එහෙම එච්චරයි. හැබැයි කෑම જાති කූල් කරලා කන්නේ නැහැ. ඉතින් චයිනා වල නම් ඔයාලා දන්නවනේ කූල් ෆුඩ් තියෙනවා. කූල් ෆුඩ් කියලා වෙරයිටි එකක් තියෙනවා. හැබැයි මම එහෙම කූල් ෆුඩ් කන ෆෑන් කෙනෙක් නෙමෙයි. අනිත් එක මේ වගේ රයිස් එකක් ඒ වගේ හොට් පිට කන රයිස් එකක් කූල් පිට කන්න වුණාම ඔයාලා හිතන්න මොන වගේ වෙයිද කියලා. මට නම් ඩොමිනෝස් එක එපාම එපා වුණා. මේක මන් දන්නේ නැහැ ඉතින් ඒක හරියට හීට් කරලා බේක් කරලා දුන්නොත් ඔයාලට ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් එන්නේ නැති වෙයි. හැබැයි ඒත් මම ඔයාලට
කියන්නේ අර ඒ රයිස් එකේ තියෙන නිකන් 3-5 රහයි ඩෙවිල් චිකන් එකක ඩෙවිල් චිකන් එකක් වම ඩෙවල් එකක් ෆ්‍රයි කරලා සෝස් බේස් එකක් එක්ක එහෙමනේ සාමාන්‍යයෙන් චිකන් එකක් ඩෙවල් කරන්නේ. එහෙම නැතුව නිකන් තඹපු චිකන් එකක් වටේට මිරිස් කෑලි ටිකක් නිකන් දැවටිලා වගේ තියෙන චිකන් එකක් කන්න නෙමෙයි ඩොමිනෝස් එකට ගියේ. ඉතින් මට හරිම ඩිසපොයින්ටඩ් මේ වැඩේට. මං ආයෙනම් බලාපොරොත්තු වෙන්නේ නෑ ඩොමිනෝස් එකට යන්න. මේ 399ට තියෙන රයිස් පෝෂන්ස් try කරන්න නම් යන්න එපා. කන්න බෑ. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. අපි තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරලා නැත්නම් subscribe කරන්න. අනිවාර්යයෙන්ම ඩොමිනෝස් යන යාළුවොත් එක්ක මේ වීඩියෝ එක share කරගන්න අමතක කරන්න එපා.